එම කැමතිම කාර එක. එතකොට මුලින්ම කියන්න ඕන මේක හොට් වීල් එකක් නෙවෙයි මේක මැච් බොක්ස් සමාගමෙන් නිෂ්පාදනය කරන එක. මැච් බොක්ස්ලා මුලින්ම ටොයිස් නිෂ්පාදනය කරලා තියෙන්නේ 1953 දී. බලන්න ගයිස් මේකේ රෝද 5 ස්පෝක් ගෝල්ඩ් කලර් රිම් එකක් තමයි තියෙන්නේ. ගයිස් මට මේක නම කියන්න බැරි වුණා. මේක කොනිසෙක් ගිමේරෝ එකක්. හොට් වීල් එකත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් දෙකම එක සමානයි වෙනසක් නැහැ. මම මේකේ ඇත්ත ෆොටෝ එකක් දාන්නම්. ඉතින් ගයිස් ඔයාලට පේන්න ඇති ඇත්ත ෆොටෝ එක වගේමයි මේකේ ඩීටේල්ස් ඔක්කොම. මේකේ ගයිස් ඇත්ත කාර් එකේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 400ක් විතර යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මේකේ ඩීටේල්ස් මේ පොඩියට තිබ්බේ කොනිසෙක් කියලා. ඉස්සරහ වුණත් ඒකේ ලාංඡනය තියෙනවා. ඉතින් ගයිස් අපි මේ ටෝස් එකෙන් එක රැක් එකට දාගෙන බලමු කොහොමද ඒක ගැම්මට තියෙන්නේ කියලා. මුලින්ම මම කැමතිම කොනිසෙක් එක තියාගමු. ඊට පස්සේ පගානි සොන්ඩාර එක. ඊට පස්සේ ෆෝමියුලා එක. ඒක අපි යටින්ම දාමු ගයිස්. මොකද මම ඒකට එච්චර කැමති නැහැ. ඊට පස්සේ මස්ටැන් එක. ඉතින් බොයිස් අද අපි මේ පැක් 4 විතරයි අන්පැක් කරන්න. තව හොට් වීල්ස් තියෙනවා ගොඩක් තියෙනවා. අපි එකෙන් එක අන්පැක් කරලා මේ රැක් එකට දාලා බලමු කොහොමද ඒවා පේන්නේ කියලා. ඉතින් ගයිස් අපි ඉක්මනට තව වීඩියෝ එකකින් හම්බෙමු.